අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. අපි අන්තිමයට කරපු වීඩියෝ එකෙන් අපි කතා කළා අල් කුර්ආනයේ හැඳින්වීම සහ සූරතුල් ෆාතිහාවේ සිංහල පරිවර්තනය ගැන අපි ඉතාමත් කෙටියෙන් සරලව සිංහල පරිවර්තනය සහ හැඳින්වීම ගැන අපි සාකච්ඡා කළා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අල් කුර්ආනයේ අවසාන පරිච්ඡේදය එහෙමත් නැත්නම් 114 වන පරිච්ඡේදයේ සිංහල පරිවර්තනය ගැන. හිතවත් මිත්‍රවරුනි, මේ සූරාවේ නම තමයි සූරතුන් නාස්. එහෙමත් නැත්නම් අන්නාස් පරිච්ඡේදය. අන්නාස් කියන එකේ සිංහල අර්ථය මිනිස් වර්ගය නැත්නම් මිනිසා කියන එක තමයි අන්නාස් කියන එකේ සිංහල අර්ථය වන්නේ. අල් කුර්ආනය කියවීමට පටන් ගැනීමේදී බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් යනුවෙන් කියවීම මුස්ලිම් වරුන්ගේ පුරුද්දක්. කුර්ආනයේ කියවන විටදී පමණක් නොවේ, ඕනෑම යහ ක්‍රියාවක් කරන අවස්ථාවේදී එය කිරීමට කලින් බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් යනුවෙන් පැවසීම මුස්ලිම් වරුන් ළඟ තියෙන පුරුද්දක්, චාරිත්‍රයක්. ඒ අනුව අල් කුර්ආනයේ කියවීමට පෙර බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් යනුවෙන් කියා ගනිමින් අපි අල් කුර්ආනය කියවීමට පටන් ගන්නවා. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් කියන එකේ සිංහල අර්ථය සැමට කරුණාබරිත, පරම කරුණාබරිත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි. අපි මේ අර් රහ්මාන් රහීම් සැමට කරුණාබරිත, පරම කරුණාබරිත කියන වචනවල පදවල අර්ථය ටිකක් විස්තරාත්මකව අපි ඊට කලින් කරපු වීඩියෝ එක කතා කළා. සූරා එක පටන් ගන්නේ, මේ පරිච්ඡේදය පටන් ගන්නේ කුල් අඌදු බිරබ්බින් නාස්. කුල් අඌදු බිරබ්බින් නාස්. කුර්ආන එක කියවන්න දන්නේ නැති වැඩිහිටියෝ, කුඩා දරුවන් මේ වීඩියෝ එක බලනවා වෙන්න පුළුවන්. මම ඔයාලට ලේසි වෙන්න තමයි මේකේ කුල් අඌදු බිරබ්බින් නාස් කියලා අරාබියෙන් කියලා පෙන්නන්නේ. කුල් අඌදු බිරබ්බින් නාස්. කුල් නබිතුමනි පවසන්න. අඌදු මම ආරක්ෂාව පතනවා යනුවෙන් පවසන්න. කාගෙන්ද ආරක්ෂාව පතන්නේ? බිරබ්බින් නාස්. නාස් මිනිසා. රබ් පරමාධිපති. රබ්බින් නාස් මිනිසාගේ පරමාධිපතිගෙන් මම ආරක්ෂාව පතනවා යනුවෙන් නබිතුමනි පවසන්න. රබ්බින් නාස් කියන එක තවත් දෙවියන් වහන්සේ අල් කුර්ආනයේ තවත් විස්තර කරනවා. තවත් විශේෂණ පද යොදලා මේක තවත් ලස්සනට කුර්ආනයේ කියනලා තියෙනවා. බිරබ්බින් නාස් විතරක් නෙමෙයි, මලිකින් නාස්. මලික් රජුරෝ, රජ. අන්නාස් මිනිසා, මිනිසුන්ගේ රජු. මලිකින් නාස් මිනිසුන්ගේ රජු වන මිනිසුන්ගේ පරමාධිපතියාණන්ගෙන් මම ආරක්ෂාව පතනවා යනුවෙන් නබිතුමනි පවසන්න. මලිකින් නාස්, ඉලාහින් නාස්. තුන්වෙනි වාක්‍යයේ සඳහන් වනවා ඉලාහින් නාස්. ඉලාහ් දෙවියන්. අන්නාස් මිනිසා. ඉලාහින් නාස් මිනිසුන්ගේ දෙවියන්. මිනිසුන්ගේ දෙවියන් වන, මිනිසුන්ගේ රජුන් වන, මිනිසුන්ගේ පරමාධිපතියාණන් වන අල්ලාහ්ගෙන් නුඹ ආරක්ෂාව පතනවා යයි නබිවරය ඔබ පවසන්න යනුවෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා නබිතුමාට අණ කරලා තියෙනවා ආරක්ෂාව පතන්නේ කාගෙන්ද කියලා දැනගන්න. අපි මොකකින්ද ආරක්ෂාව පතන්නේ? මින් ශර්රිල් වස්වාස් අල් ඛන්නාස්. මින් ශර් කියලා කියන්නේ මිත්‍රරුනි නපුරට. වස්වාස් කියලා කියන්නේ කොඳුරන්නා. අල් ඛන්නාස් කියලා කියන්නේ පසුබහින. කොඳුරන්නාගේ නපුරින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනවා යනුවෙන් නබිවරය නුඹ පවසන්න. අල්ලදි යුවස්විසු ෆී සුදූරින් නාස්. අල්ලදි යුවස්විසු ෆී සුදූරින් නාස්. මේ කොඳුරන්නා මිනිසාගේ සිත් තුල කොඳුරයි. මේ කොඳුරන්නා මිනිසාගේ සිත් තුල කොඳුරයි. මේ කොඳුරන කෙනා මිනල් ජින්නති වන්නාස්. කොඳුරන්නන් ජින් වර්ගය අතරත් ඉන්නවා, වන්නාස් මානව වර්ගය අතරත් ඉන්නවා. මිත්‍රවරුනි, මේ ජින්වරු කියලා කියන්නේ කාටද? මම තාමත් සරලව ඒක විස්තර කරන්නම්. ජින්වරු කියලා කියන්නේ ගින්දරින් මවන ලද ජීවීන් කොටාශයක් තමයි ජින්වරු කියලා කියන්නේ. මිනිසාට අදෘශ්‍යමාන, මිනිසාගේ පියවි ඇසට පේන්නේ නැති අදෘශ්‍යමාන ජීවීන් කොටාශයක්
සමහර අවස්ථාවන් වල සමහර අයට මේ ජින්වරුන්ව පෙනෙන්නට පුළුවන්, හැඟෙන්නට පුළුවන්. එහෙම අවස්ථාවන් පවතිනවා. ඒවා පාරභෞතික සිද්ධීන් වශයෙන් අපිට සලකන්න පුළුවන්. මේ කොඳුරන්නන් ජින්වරු අතරත් ඉන්නවා, මිනිසුන් අතරත් ඉන්නවා. ඒතර මම කලින් කිව්වා වගේ මේ ජින්වරු ගින්නෙන් දෙවියන් වහන්සේ මවලා තියෙනවා. මිනිසාව මැටි වර්ගයකින් මවලා තියෙනවා. ජින්වරුන්ව ගින්නෙන් මවලා තියෙනවා. ජිබ්‍රයිල් වගේ දේවදූතවරුන්ව ආලෝකයෙන් මවලා තියෙනවා. මිනිසා මැටි වලින් මවලා තියෙනවා. ජින්වරුන්ව ගින්වලින් මවලා තියෙනවා. ගින්නෙන් මවලා තියෙනවා. සහ ජිබ්‍රයිල් වගේ දේවදූතවරුන්ව ආලෝකයෙන් මවලා තියෙනවා. දේවදූතවරු ජිබ්‍රයිල් වගේ දේවදූතවරු කිසිදා දෙවියන් වහන්සේගේ අනට විරුද්ධව ක්‍රියා කරන්නේ නැහැ. එතකොට මේ ජින්වරු සහ මේ මිනිසා මේ දෙගොල්ලම මේ දෙපාර්ශවයම දෙවියන් වහන්සේට ඇතැම් විට කීකරු වන අයත් ඉන්නවා, ඇතැම් විට අකීකරු වන අයත් ඉන්නවා. එතකොට මේ දෙගොල්ලන්ම මේ ලෝකේ ජීවත් වෙනවා. මේ දෙගොල්ලන්ට මරණය පොදුයි. ජින්වරුත් මරණයෙන් පසුව දෙවියන් වහන්සේ ඉදිරියේදී ප්‍රශ්න කිරීමට ලක්වනවා. මිනිසාත් මරණයෙන් මතු ජීවිතයේදී දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රශ්න කිරීමට ලක්වනවා කියන එක තමයි මුස්ලිම් වරයාගේ විශ්වාසය. අතරම මේ විශ්වාස මුස්ලිම් නොවන පුද්ගලයෙක්ට විස්මයජනක වෙන්න පුළුවන්, පුදුමය දැනමන සුළු වෙන්න පුළුවන්. නමුත් මුස්ලිම් වරයෙකුගේ විශ්වාසය මේක තමයි. ඒතර මිනල් ජින්නති වන්නාස්, මේ කොඳුරන අය ජින්වරු අතරත් ඉන්නවා, මිනිස්සු අතරත් ඉන්නවා. දැන් අපි මේ පරිච්ඡේදයේ සිංහල අර්ථය සාරාංශව ගත්තාම, සරල කරලා ගත්තාම පසුබසින කොඳුරන්නාගේ නපුරින් මිනිසුන්ගේ දෙවියන් වන, මිනිසුන්ගේ රජු වන, පරමාධිපතියාණන් වන අල්ලාහ්ගේ රැකවරණය පතන්නමි යයි නබිතුමනි පවසන. මිනිසුන්ගේ සිත් තුළ කොඳුරන්නන් මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අතරින් සිටිති. එතකොට හිතවත් මිත්‍රවරුනි, මෙතන අපි දැනගන්න ඕනේ කාරණාවක් තමයි මිනිසාගේ සිතට බලපෑම් ඇති කළ හැකි අය, පුද්ගලයන් ජින්වරු අතරත් ඉන්නවා, මිනිස්සු අතරත් ඉන්නවා කියන එක අපිට මේ පරිච්ඡේදයෙන් ඉතාමත් පැහැදිලිව ඉගෙන ගන්නට පුළුවන්.